මගේ දෙමව්පියන්ව ගේමින් මොනිටර් එකක් ගන්න කැමති කරගන්නේ කොහොමද? මේ දැම්ම ෆෝන් එක අම්මටයි තාත්තටයි දෙන්න මං තේරුම් කරලා දෙන්න. හරි දෙමව්පියනි මං ගැන පොඩි ක්වික් ඉන්ට්‍රෝ එකක් දෙන්න. මම මේ ගේමින් සීන් එකේ අවුරුදු 10ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ වගේම PC බිල්ඩින් වීඩියෝස් උත් ඔන්ලයින් කරලා තියෙනවා. දැකලත් ඇති. ඒ වගේම මේ ඕගලන්ට මොනවත් විකුණන්න ඕනවට කරන වීඩියෝ එකක් නෙවෙයි. මන් දන්නවා දැන් ඕගලන් ලොකු ගාණක් යට කරලා ගේමින් PC එකකුත් අරන් දුන්නාට පස්සේ ගේමින් මොනිටර් එකකුත් ඉල්ලන එක සාධාරණ නෑ කියලා. ඒත් ඔයාගේ පුතා ඔයා අරන් දීපු මේ වටිනා ගේමින් PC එකත් එක්ක normal monitor එකක් use කරනවා කියන්නේ නිකන් ගේමින් PC එක handicap කරනවා වගේ. ඒක කිසි ඵලයක් නැති වෙනවා. හොඳ ගේමින් මොනිටර් එකක් තිබ්බොත් තමයි ඔයාගේ ගේමින් PC එකේ full potential එක ගන්න පුළුවන් max performance එකත් එක්ක. ඒක නෑ කියන්නේ ඉතින් හොඳ කාර් එකක් නිකන් wheels දෙකක් එක්ක විතරක් ගන්නවා. ඒ වගේම අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපේ පුතා ඊළඟ e-sports superstar කෙනෙක් නැත්නම් live streamer කෙනෙක් වෙන්න පුළුවන් ඩොලර් මිලියන ගණන් හොයන. ඒත් මේ දේ කරන්න 0% chance තමයි තියෙන්නේ ගේමින් මොනිටර් එකක් නැතුව. high refresh rate monitor එකකින් user කෙනෙක්ගේ මොළයට ගොඩක් information එකපාරින්ම process වෙනවා. game එක environment එක ඒ වගේම enemy ගැන වගේ දේවල්. ඉතින් මේ දේ නැති වුණොත් gamer කෙනෙක්ට ලොකු disadvantage එකක් වෙනවා. ඉතින් ඕගලංගුත් හොඳ ගේමින් මොනිටර් එකක් බලනවා නම් Redline එකෙත් හොඳ Gigabyte brand එකෙන් ගේමින් මොනිටර්ස් වගේක් තියෙනවා. Gigabyte GS25F2 මේක 25 inch 200Hz IPS 1 millisecond උත් එක්ක 44000ක් තමයි වෙන්නේ. ඒ වගේම අනිත් එක තමයි Gigabyte GS27FA මේක 27 inch 180Hz IPS 1 millisecond එක 66000යි. And finally Gigabyte Aorus CO49BQ මේක ultra wide 49 inch 144Hz ඒ වගේම dual QHD panel දෙකක් වගේ තමයි මේකේ include වෙලා එන්නේ. මේක සල්ලි කියලා බලන්න නැතුව 4,29,000ක් තමයි වෙන්නේ.